ආයිබෝවන් මගේ මල්යාලු හැමෝටම ඉතින් ඔයගොල්ලන්ගේ වගාව ලස්සනට කරගෙන යනවා ඇති කියලා හිතනවා. ඔයගොල්ලන්ට ලස්සන මගේ වගාවේ මල් ටිකකුත් පෙන්නන ගමන් වැදගත් දෙයක් කියන්න හිතුණා. ඉතින් යාළුවනේ මම මීට ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කතා කළා අපේ වගාවට වෙන මයිට හානිය සම්බන්ධයෙන්. ඉතින් මේ මයිට හානිය සම්බන්ධයෙන් ඇත්තටම අපි බෙහෙත් පොහොර වර්ග ගැහුවා. බෙහෙත් වර්ග කොච්චර යොදාගත්තා සමහර වෙලාවට සැරෙන් සැරේ ඒ රෝගී තත්ත්වය එනවා. ඒකට ඔයගොල්ලන්ගේ අවට පරිසරෙත් බලපානවා. ඉතින් මට ඒක එදා කියන්න අමතක වුණා. ඉතින් ඇත්තටම කියනවා නම් ඒක ඔයගොල්ලන්ට කියන්න ඕනම දෙයක්. කොච්චර අපි ඒ කියන්නේ ලුණු ඒ වගේ දේවල් වල සත්කාර කළත් එහෙම නැත්නම් රසායනික කෘමිනාශක පාවිච්චි කළත් සැරෙන් සැරේ ඔයගොල්ලන්ගේ වගාවට මයිට හානිය එනවා නම් ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඔයගොල්ලන්ගේ වගාව සම්බන්ධයෙන්. මොකද ඔයගොල්ලන්ගේ වගාව අවට පරිසරයේ මයිටාවන් සිටිනවා නම් ඔයගොල්ලන් කොච්චර බෙහෙත් දැම්මත් ඒ වයින් ප්‍රතිඵලයක් ගන්න බෑ. බොහොම తాවකාලිකවයි. ආයි සැරෙන් සැරේ ඒ රෝගී තත්ත්වය එනවා. මොකද අවට පරිසරයෙන් ආපහු ඔයගොල්ලන්ගේ වගාවට එන නිසා. ඒකින්ද තමයි බොහෝ වෙලාවට කියන්නේ කුමන ආකාරයේ වගාවක් කරන්න ගියත් ටනල් එක අවට පරිසරයේ ගස් කොළන් ගොඩක් අඩු කරගන්න හොඳට හිරු එළිය වැටෙන්න සලස්සන්න කියලා. ඉතින් මගේ මේ වගාව අවටත් ඒ වගේම තමයි පොල් ගස් තියෙනවා, තැඹිලි ගස් තියෙනවා, වෙනත් ගස් තියෙනවා. ඒ නිසා ගොඩක් වෙලාට මගේ වගාවටත් මයිට හානිය එනවා. ප්‍රධාන වශයෙන් ඕගොල්ලන් දැනගන්න ඕනේ පොල් ගස්, තැඹිලි ගස් වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ගස් වල මයිටාවන් බොහෝ වෙලාවට බොහෝ දුරට වර්ධනය වෙන වේගය වැඩි. ඉතින් අපිට මේ දේවල් පාලනය කරන්න බොහොම අමාරුයි. ඉතින් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි අපේ වගාව ආරක්ෂා කරගන්න එක. ඉතින් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මගේ වගාව උඩ තියෙන ඒ කියන්නේ වගාවේ උඩට වෙන්න තියෙන තනිකරම පොල් ගසුයි තැඹිලි ගසුයි. ඉතින් ඒව නිසා මේ මගේ වගාවටත් හැමතිස්සෙම මයිටාවන් වැටෙනවා. මේ තියෙන්නේ මගේ ටනල් එකට උඩින් තියෙන තැඹිලි ගහ. ඉතින් මේකේ අතු ටික නම් ගොඩක් කපන්න සිද්ධ වුණා. ඒකට ඇත්තටම හේතුව මයිට හානියම නෙමෙයි. මගේ මේ ටනල් එකෙන් ගොඩක් වෙලාට පොල් අතු වැටෙනවා මගේ මේ ගෙදරටයි වහලටත් මගේ මේ මල් වගාවටත්. ඉතින් මේ ඒ පොල් අතු කැපුව පොල් අතු තමයි මේ දින කිහිපයකට කලින් මට ඉතින් ඉක්මනට ඔයගලන්ට වීඩියෝ එකක් කරගන්න බැරි වුණා මගේ කාර්යබහුලකම හින්දා. ඔයගලන්ට පේනවා ඇති මේ බලන්න පොල් අතු වල යටපැත්ත. මේ පොල් අතු නම් ගොඩක් වේලිලා ඒ නිසා ඔයගලන්ට පේන්නේ නැහැ. මේ පැහැදිලිව මේ තියෙන ඔක්කොම මේ මයිටාවන්. ඉතින් මේ වගේ පොල් අතු වල යට ඔයගලන්ට පෙන්නන්නම් මම මේ තියෙන මේ විදිහට පොල් අතු වල යට තනිකර මේ තියෙන මයිටා බිත්තර. ඉතින් මේ වගේ තිබ්බට අපි කොච්චර මේ වගාවට බෙහෙත් පොහොර ගැහුවා බෙහෙත් වර්ග පාවිච්චි කළා සැරෙන් සැරේ වැස්ස නිසා සුළඟ නිසා මේ මයිටාවන් අපේ වගාවට වැටෙනවා. ඉතින් එහෙම වැටුණට පස්සේ ඒක ආපහු සැරයක් අපේ වගාවට බෝ වෙනවා. ඉතින් ඒක අපිට පාලනය කරන්න ඉතින් දැලා net එක තිබුණා කියලා අපේ මේ වගාව පාට මේ මයිට හානිය පාලනය කරගන්න විදිහක් නැහැ. ඒ නිසා අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි අපේ net එකට උඩින් UV පොලිතින් එකක්වත් යොදා ගන්න එක. ඒක තමයි කරන්න පුළුවන් එකම දේ. මොකද ගස් වල හැමදේම පිට අතු කපන්නත් බෑ, අතු අයින් කරන්නත් බෑ. ඉතින් ඒ ගස් අයින් කරලම දාන එකත් ලොකු අපරාධයක්. ඉතින් අපිට කරන්න පුළුවන් හොඳම දේ අපේ වගාවට මේ වගේ මයිටාවන්ගේ හානි සිද්ධ වෙනවා නිසා ඒකට උඩින් UV පොලිතින් එකක් ඔයගලන්ට යොදා ගන්න එක. එතකොට සුළඟෙන් හා වැස්සෙන් ඔයගලන්ට බෝ වෙන එකත් අඩු වෙනවා. ඔයගලන්ගේ වගාවත් හොඳටම සාර්ථකව කරගන්න යන්න පුළුවන්. ඒ නිසා මම ඔයගලන්ගෙන් ඉල්ලීමක් කරනවා ඒ වගේ ගොඩාක් මයිට හානිය තියෙන යාළුවන්ට ඔයගලන්ගේ ටනල් එක වටේට පුළුවන් නම් UV පොලිතින් එකක් යොදා ගන්න. එතකොට බොහෝ වෙලාවට ඔයගලන්ට ආරක්ෂාව ලැබෙනවා. අඩු ගානේ ඔයගලන්ගේ ටනල් එකට UV පොලිතින් එකක් යොදා ගන්න මුදල් හදලා නැති යාළුවෙක් ඉන්නවා නම් අඩු ගානේ සාරි රෙද්දක් වගේ ඒ වගේ දෙයක් හරි යොදාගෙන ඔයගලන්ගේ ටනල් එකට වැටෙන එක අවම කරගන්න. එතකොට ඔයගලන්ට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක නම් මෙච්චරයි. ඔයගලන්ට මේ දේ අනිවාර්යෙන් කියන්න ඕන නිසායි මම මේ වීඩියෝ එක කරන්නේ.
ඕගොල්ලොත් මේකෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න මටත් කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඕගොල්ලන්ගේ යාළුවන්ටත් මේ වීඩියෝ share කරන්න. ගිහින් එන්න යාළුවනේ බුදු සරණයි.